ආයිබෝන් සුබ දවසක් හැමෝටම කාලයකට පස්සේ අද අපි විශේෂයෙන් මම අදහස් කරා මොකද ඊයේ පෙරේදා 2027 සිංහල අවුරුදු චාරිත්‍ර නැකත් සීට්ටුව ගරුතර මහා සංඝරත්නයට ත්‍රිනිකායක මහානායක හිමියන්ට බාර දෙනු ලැබුවා. දැන් ඒක මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. එතකොට මෙවර සාර්ථක නැකත් සීට්ටුවක් එළිදැක්වූ බවට අමාත්‍යාංශයේ රාජ්‍ය සංස්කෘතික දෙපාර්තමේන්තුව අනුබද්ධ එම මාධ්‍ය ආයතන ප්‍රකාශ කළා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපේ ජ්‍යොතිෂවේදීන් හැටියට අපිට යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාව සහ ජ්‍යොතිෂයට ඇලුම් කරන අය දැනුවත් කරන්න. හේතුව මොකද්ද මේ සිදුවුණු සිදුවීම කියලා. කාලයක් තිස්සේ විශේෂයෙන් අපි මාධ්‍ය හරහා 2024 ඉතින් එහා ඈත අතීතයේ කතා නොකර මිනිස්සුන්ට මතක හැමෝටම මතක දේ ගැන කතා කරමු. 2024 මධ්‍යම රාත්‍රිය මහා රෑ 11:50 ගානකට අවුරුදු චාරිත්‍ර දීපගෙන මෙලවීම ආහාර අනුභවය නැකත් සෑදුවා. මේ නැක හදපු නැකත් වලින් රටේ මහා ආందోලනයක් ඇති වුණා. විශේෂයෙන් ජනතාව අසීරුතාවයකටපත් වුණා. මේ රටේ මිනිස්සු අවුරුද්දකට සැරයක් බලන් ඉන්න විශේෂ අවස්ථාවක්. විශේෂයෙන් ගම්බද අපේ ගැමි පරිසරය අපි ඊටාම ඇලුම් කරන ඒ මිනිස්සු කන්නේ පුරාවට අස්වැන්න කුඹුරු වැඩ කළා නෙලාගත් අස්වැන්න ගෙට අරගෙන සමරන්න යන මහා මංගල්‍ය සිංහල අවුරුද්ද. එතකොට මේකේදී මේ මිනිස්සුන්ට මේක මධ්‍යම රාත්‍රියට යොදාගෙන මේක අපහසුතාවයට පත් කිරීම ගැන රටේ ජනතාව ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් නෙවෙයි තමන්ගේ වෙච්ච අපහසුතාවය ගැන ගොඩක් දේවල් මැසිවිලි නැගුවා. ඒ අතරේ ජ්‍යොතිෂවේදීන් වෙන අපි කොට්ටාසයක් අපි කතා කරා මේ ඇත්තටම මේක මේ ඊට වැඩිය සාධාරණත්වයක් කරන්න බැරිද? මොකද්ද මේ ජ්‍යොතිෂයෙන් මේකට යෙදෙන බාධක? එතකොට නැකත් කමිටුවේ මූලිකත්වයේ දරන පිරිසක් කතා කරලා කිව්වා ඒගොල්ලෝ අවුරුදු 160 ගානක් ඉඳලා කරගෙන ආපු සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය අනුව මේක දෙන්න පුළුවන් රාත්‍රියට පමණයි. එතකොට අපි දන්න ජ්‍යොතිෂය තුල නැකතක් කියන දෙයක් ඒක හැමෝම දැන් අපි කතා කරලා දන්නවා. සංක්‍රාන්තිය තුල ඒ කාල වේලාවල් ඒ පැය ගාන ඇතුළත සුබ මුහූර්තයක් කියන දෙයක් නැහැ. ඒක ඒගොල්ලෝ දන්නවා අපිත් දන්නවා හැමෝම දන්නවා. නමුත් සුබ වේලාවක් කොමාරී මේ පංචාංග සුද්ධිය කෙසේ වෙතත් එදා දවසේ තත්කාලයට අනුව සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ හැමෝම පිළිගන්න දෙයක් තමයි තත්කාලය බලවත් කරලා නැකතක් හදන. එතකොට ඒ හදන නැකත තුල ඒ හදන චාරිත්‍රය කරන චාරිත්‍රය අනුව මුළු රටම මේ චාරිත්‍රය කරා කියලා ඇතිවන විශේෂ සෙතක් තියෙනවා. පැහැදිලිවම ජ්‍යොතිෂ මූලාශ්‍රවල එහෙම කියලා නැහැ. මොකද හේතුව සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව කොහෙවත් මේ චාරිත්‍ර කළ යුතුයි මේවා කර යුතුයි කියලා කියලා නැහැ. හැබැයි ඉන්දියානු අපිට මේ ආభాෂයේ ඉන්න ඉන්දියානුවෙන් කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකා ජ්‍යොතිෂ මූලාශ්‍ර තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක්. එතකොට මේ ඉන්දියානු ආభాෂය තුල මේ මිනිස්සු අදහන ඒගොල්ලන්ගේ දේව සංකල්පයක් තියෙනවා. ඒ Hindu ආගමේ ඒගොල්ලන්ගේ තියෙන චාරිත්‍ර. ඒ චාරිත්‍රයට අනුව කළ යුතු දේවල් තියෙනවා. එතකොට මෙන්න මේ දෙක ඝෂ්ඨණය වෙන තැනදී අපි හැමතිස්සෙම වෙනම කණ්ඩායමක් මම පෞද්ගලිකව මගෙත් එක්ක තව 3 දෙනෙක් ඉන්නවා. පෞද්ගලිකව අපි කියන්නේ අපේ කණ්ඩායමෙත් ඉන්නවා මේක හරියටම මේ ඒ කියන්නේ සංක්‍රාන්තියෙන් පිට නැකත් ගත යුතුමයි. ඒක ඇතුළට කිසිසේත්ම ගන්න බෑ කියන කොටසකුත් ඉන්නවා. අපිට සංක්‍රාන්තියෙන් පිටද සංක්‍රාන්තියෙන් ඇතුළත කියන එක නෙමෙයි කතන්දරය. මේක මිනිස්සුන්ට පහසු වෙන විදියට ගත යුතුයි. පුළුවන් තරම් සාධාරණීකරණයක් කරන්න. ඉතින් එතකොට මෙවර නැකත් හදන්න දැන් තමයි නියම මාතෘකාට ආවේ. දැන් මේක ඉදිරියට අපි කොහොම හරි මේක යනවා. ඔය සාකච්ඡා කීප විටක්
සංස්කෘතික දෙපාර්තමේන්තුව සිත් පාය අපි කීප පිටක් අපිව කැඳෙව්වා. අපේ පාර්ශවයේ මුල් වටවල කීප වතාවක් ගිහිල්ලා අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂකවරු ඊළඟට ඒකට අදාළ ලේකම්වරු හම්බෙලා මේ සාකච්ඡාව කරා. මේ සාකච්ඡාවලදී තේරිච්ච දේ තමයි එකක් මේ අමාත්‍යවරයාටවත් මේ අධ්‍යක්ෂකවරුන්ටවත් මේ නිලධාරීන්ට මේ නැකත් සම්බන්ධව අවබෝධයක් නැහැනේ. ඒක පැහැදිලිනේ. ඒගොල්ලෝ ජ්‍යොතිෂය කළා නෙවෙයිනේ සංස්කෘතිය අමාත්‍යාංශයේ යටතේ මේක තිබ්බට. එතකොට අපි ඒකට පැහැදිලි කිරීමක් කළා. අපේ පාර්ශවයෙන් අපි ඒකට සුදුසු ක්‍රමවේදයක්, මූලාශ්‍ර, ඊළඟට මාර්ගෝපදේශයක් මෙන්න මේ කියන දේවල් බාර දුන්නා. යාලත් ඒක සතුටින් බාරගත්තා. ඔහොම ගිහිල්ලා කාලයකට පස්සේ මේ මෑතකදී දැන් 2027 නැකත් සීට්ටුව හදන්න අවශ්‍යයිනේ. එතකොට හැමෝම දැන් මොකද ලිත් වලට මේක ඇතුළත් කළ යුතුයි. දැන් ලිත් භාගයට මුද්‍රණය වෙලා තියෙන්නේ. මේක නිසා භාගේ නවත්තලා තියෙන්නේ. ඔන්න ඔය වගේ විලඳ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්නක් තියෙනවනේ. ඒ ප්‍රශ්නත් විසඳන්න ඕන නිසා අමාත්‍යාංශයෙන් කැඳවීමක් කරලා මූලික වශයෙන් 64 දිනකට මේකට ආරාධනා කරලා සහභාගී වෙන්න කියලා නැකත් තමන්ගේ නැකත් සීට්ටුවත් අරගෙන. එතකොට අපි සාකච්ඡා කළා. අපි මාස ගාණක් තිස්සේ හදාගෙන ආපු අපි ගස්ඨණය වෙලා මේකේ තියෙන දේවල් කියලා මේමයි කියලා. ඇත්තටම මම හැමතිස්සෙම ඊට ගත්තේ ප්‍රායෝගිකව පැත්තේ. මම කිව්වේ මේක මිනිස්සුන්ට පාස් වෙන්න ඕන. එතකොට නැකත් සීට්ටුවක් අපේ පැත්තෙන් ඉදිරිපත් කරා. මෙතනදී මේ අවුරුදු මොකද උදේ පාන්දර 2027 උදේ වැඩ අතෑරියට පස්සේ රාත්‍රී වෙනකන් නිරාහාරව ඉන්න ඕනා කියන ජනමතය අපි ඒකට ඇහුම්කන් දෙන්න ඕන නිසා අපි මේ වතාවේ තීරණය කරා. ඔව් ඒක රාත්‍රියට අපිට පුළුවන් සුදුසු වෙලාවක ලිප ගිනීම ආහාර අනුභවය අපි ලෑස්ති කරා. අපි නැකත් වලට ඇතුළත් කරා. ඉන්පසුව වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීම කියන එක මේ මහරාත්‍රියට යොදා ගන්න බෑ. මිනිස්සු බැංකුත් එක්ක වැඩ අල්ලනවා, ගනුදෙනු කරනවා, ඊළඟට තමන්ගේ පාරිභෝගික මේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් මේ කතන්දරය අපි පහවදා උදේට අරගෙන ගියා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක ඕනම අවස්ථාවක අපි තර්කානුකූලව ප්‍රශ්න ගේන්න කැමතියි. ඒක ප්‍රායෝගිකව පහසු දෙයක්. එහෙම කරා කියලා රටට හෙන ගහන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. පැහැදිලිව. මේ ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රානුකූලව බලන්නේ සංක්‍රාන්තිය සිද්ධ වන මොහොතේ ඒ ක්ෂණිකයේ ඇතිවන ඒ වෙලාවේ පිහිටන ග්‍රහචාරයේ අනුව තමයි මේක හොඳද නැකද කියලා නරකද කියලා තීරණය වෙන්නේ. එතකොට ඒ නරක යම් කිසි දුරකට යටපත් කරගන්න Hindu ආගමික මේ ඉන්දියානු සම්ප්‍රදාය තුල තියෙනවත් පිළිවෙල. පැහැදිලිවම තියෙනවා. හැබැයි බෞද්ධ සම්ප්‍රදාය තුල අපි කරන්නේ පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා පන්සල මේව කළා අපේ පින්දහම් කළා මල් පහන් පූජා කළා හිත සතුටින් ගෙදර එන එක. ඕකනේ ඇත්ත කතාව. මොන දේ කිව්වත් අපිට මේ කිරි වලින් නාවන්න පිළිම නාවන්න අරවා මේවා අපි අපේ බෞද්ධ සංස්කෘතියේ ඒක පිළිගන්නේ නැහැ. පැහැදිලිව මේක අපි කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේක මේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ සංස්කෘතිමය සහ මිනිස්සුන්ට පාසු වෙන ආකාරයට මේක මෙහෙම සකස් කරමුයි කියලා. ඊළඟට මෙන්න මේ කිව්ව නැකත් සීට්ටුව අපි කියන එක සාමාන්‍යයෙන් 20 මගේ මතකයේ හැටියට 24ක් වගේ ප්‍රමාණයක් අපිම ඒ දාමාත්‍යංශයට ගිහිල්ලා අධ්‍යක්ෂකතුමීට බාර දුන්නා. එතකොට අනිත් පාර්ශවයේ ඒගොල්ලන්ගේ නැකත් ටික අර සුපුරු විදිහටම අවුරුදු 164ක සම්ප්‍රදාය ඒගොල්ලොත් යමක් කරගෙන යනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට විශ්වාස දෙන්නේ. ඒ අනුව ඒගොල්ලෝ රාත්‍රියේ නැකත් ටික හදලා දුන්නා. එතකොට ඔන්න දැන් මේ 64 දෙනාගෙන් 19 දෙනෙක්ව තේරුවා මේ නැකත් තෝරන්න කියලා. ඒ 19 දෙනාගෙන් මෙන්න මේ සංක්‍රාන්තියට පහුවදා උදේට ගනුදෙනු කිරීමේ නැකත සහ මේ වැඩැල්ලීම කියන එක ගෙනාපු කණ්ඩායමේ 4 දෙනා ඉන්නේ. ඉතුරු 19න් ඉතුරු ඔක්කොම අනිත් අය. එතකොට දැන් මෙතනදී ඇමතිවරයා සහ අදාළ නිලධාරී කියනවා දැන් ඕගොල්ලෝ මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න. වැඩි කැමැත්ත තියෙන එක තමයි මේ වෙලාවේ සම්මත වෙන්නේ. මේක අර රහිගුට්ටිකෝ නයි නටවන්නේ දල කඩලා. අන්නේ ඌ වගේ වැඩක් මේක. ඇත්ත වශයෙන්ම නයා නටනෝ කියුවා නයා නලාවට නටන්නේ නැහනේ. බලන් ඉන්න මිනිස්සු හිතනවා මේක නයා නටන්නේ නලාවට කියලා.
ඔන්න ඕක තමයි මෙදා මේ කරේ. ඇත්ත වශයෙන්ම ලැජ්ජයි. ලැජ්ජයි ඇත්ත වශයෙන්ම මේ රජය බලයට ගේන්න අපිත් සෑහෙන වැඩ කරපු මිනිස්සු. අපි බලයට ගේන්න ඉස්සෙල්ලා පසුබිම හදන්නත් අපි ගොඩක් වැඩ කරපු මිනිස්සු. අපි කැමති රටට යහපතක් වෙනවා නම් අපි කැමති රටට සේවයක් වෙනවා රටේ ජනතාව වෙනුවෙන් අපි එදත් කතා කරා අදත් කතා කරා මම විශේෂයෙන් මීට කලිනුත් මම කියලා තිනවා මම ජ්‍යොතිෂය කරන්නේ හම්බ කරගෙන කන්න නෙවෙයි මේ රටේ මිනිස්සුන්ට එකෙන් යමු යහපතක් කරන්න සහ මේක ඇතුලේ රිංගගෙන ඉන්න හොරු ටික එලවලා දාන්න. ඒ කියන්නේ ජනතාවට හෙන ගැව්වොත් කමන්නේ මගේ බඩකට පුරවගෙන මගේ වැඩ ටික කරගෙන මම මේ ඔය ඕරා යන්ත්‍රයි අරවයි මේවයි මැෂින් ටිකක් තියාගෙන ගල් කැටයි අරවයි මේවයි විගුණගෙන ජීවත් වෙන ව්‍යාපාරික හොරු ටිකක් ඉන්නේ. අන්න ඒගොල්ලන්ට අපි හිමීට ඒ කටයුත්ත කරනවා. මොකද හේතුව ශාස්ත්‍රය කියන දේ කාටවත් බොරු කරන්න බෑ. ශාස්ත්‍රයේ මූලාශ්‍ර තියෙනවා. ඒවා අපි අවුරුදු ගාණක් තිස්සේ අපි ඒවා ගැන දන්නවා. අපි ඒ වගේ මිනිස්සුන්ට යහපත කළා තියෙනවා. මේ නරඹන මේ මගේ ගෲප් එකේ ඉන්න ගොඩක් දෙනෙකුට මම නොමිලේ ඒගොල්ලන්ගේ අවස්ථාවල් ඉෂ්ට කරලා දීලා තියෙනවා. මම මේක සල්ලි පස්සේ යන එකක් නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ට වෙන ඒගොල්ලොන් විවාහ ගැන බොරු ඒවා කියලා ඒ මිනිස්සුගේ ඔළුව නරක් කළා කවදාවත් විවාහරයක් නැහැ අර දෝෂ මේ දෝෂ තියෙනවා කිව්ව අයගේ ඒ ගැළපෙන කේන්දර හොයලා ඒ කේන්දරවල ගැළපීම් කරලා දෝෂ මකලා ඒ මිනිස්සු අද දරුවොත් එක්ක ලස්සනට ජීවත් වෙන අය ඉන්නේ. ඒක නිසා එහෙම කවුරු හරි ඉන්න අය මිනිස්සු මට කතා කරනවා ස්තුති කරනවා. ඒ අපේ තියෙන තෘප්තිය. ඒක තමයි අපි සල්ලි හෙව්වේ නෑ මේකේ. අපිට රත්තරන් පෙරවගෙන ඉන්න අවශ්‍ය නෑ. මේක කළා අර පූසාරිලා වගේ. ඉතින් ඒක නිසා මෙන්න මේ කතන්දරය තුල ඇත්ත වශයෙන්ම මම අනිත් පාර්ශවය ගැන විවේචනය මේ වෙලාවේ කරන්නේ නෑ. ඒක අපි එදා ඉඳලා කරපු දෙයක්. මේ වෙලාවේ මම කරන්නේ මේ රජයේ අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු අමාත්‍යවරයා ඇතුළු මේ කට්ටිය මේ කරපු නොමනා වැඩේ 4 දිනයි 19න් 4 දිනක් අපේ නියෝජනයට දාලා ඉතුරු කට්ටිය ගෙන්නලා මේක අර අවනීතිය සම්මත කරනවා. මේක සම්පූර්ණ වැරදි. මේ වෙනුවෙන් ඉදිරියට අපි කතා කරනවා. මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැමදේම කරනවා. මොකද හේතුව අපි මෙතන තියෙන ලොකුම වැරද්ද ජ්‍යොතිෂීය ප්‍රශ්නේ අපි බලා ගන්නවා. ශාස්ත්‍රීය ප්‍රශ්නේ ඒක අපි බලා ගන්නවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. ශාස්ත්‍රය දන්නේ අපිනේ. හැබැයි මේ වගේ තීන්දුව ගන්නකොට අනිත් දේවල් මේ රටේ දේවල් වලට මොනවද වෙන්නේ? ඒවත් මේ වගේ තමයි වෙන්නේ. ඒවට වෙන්නේ මේ අසාධාරණෙම තමයි. ඒක නිසා මේවට අපි හඬක් නැගිය යුතුයි. අපි එදත් නැග්ගා. 88 89ත් අපි හඬ නැග්ගා. ඊට පසුවත් හඬක් නැගුවා. අදටත් අපි හඬ නගනවා. අපි හැමදෑම පක්ෂග්‍රාහීකෙන් තොරව අපි හරි පැත්තේ හිට ගන්නවා. ඉතින් ඒක නිසා මේ සිදුවිච්ච දේ ගැන බලවත්ම අප්‍රසාදය බලවත්ම කනගාටුව හිරිකිතයි. ඇත්ත වශයෙන්ම මේක දැනගෙන හිටියනම් ওই අමාත්‍යංශයට රිංගන්නෙත් අපි ගියේ මේක අමාත්‍යංශයේ මැදිහත් වෙලා අපිට එන්න කියලා ලියුම් මම ඒ ලියුම් වල කොපියක් දාන්නම් මේකට. අපිට ලියුම් එවපු නිසා මම ඉල්ලාස් වුණා. අය 64 සංචිතයේ මම ඉන්නවනේ. මම අධ්‍යක්ෂකවරියට සහ අධ්‍යක්ෂකතුමිය අමාත්‍යවරයාට දැන් සති දෙකකට කලින් මොකද මම විවේචනය කරනවා නම් මම එතනින් අයින් වෙලා ඉන්න එපා. මගේ ලිපිය මම තැපල් කරලා ලියාපදිංචි තැපැලෙන් මම යවුවා. ඔන්ලයින් මට යවන්න පුළුවන්. ඒකත් යවලා තිනවා. ඉතින් ඒක නිසා මේ හේතුව ඇයි මේ වගේ දේවල් ඉදිරියට නොවිය යුතුයි. අනිවාර්යයෙන් මේවට හඬක් නැගිය යුතුයි. ඒක නිසා ඔබතුමන්ලා මේ ශාස්ත්‍රයට ඇලුම් කරන මේ ගැන දන්න මේකට උනන්දු වෙන අය මේ ගැන දැනුවත් විය යුතුයි. මොකද යමක් වුණාම හැමෝම හිතනවා දැන් ඔන්න රජයෙන් ප්‍රකාශයටපත් කරා 2020 නැගස්ටිටු රයිට් එන ඔක්කොම එකතු වෙලා තමයි මේක හදලා තින්නේ කියලා. නෑ ඔන්න ගහපු තොইলে. මේක තමයි ඇත්ත කතාව. ආයිබෝන් හැමෝම